16 වසරකට පසු පැවැත්වුණු අසිරිමත් සිරි දළදා දැක්මේ භාරදූර දුලේප වගකීමක් ඉටු කිරීමට අප ආයතනයට හැකිවීම අප සියලු දෙනාගේ භාග්‍යයක් ලෙස සලකමේ. දළදා දැක්මේ සංවිධාන සහ සැලසුම් කටයුතුවල ප්‍රධාන නියමුවාණන් වන ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමාට මෙම කටයුත්තේ මූලාරම්භයේ පටන් එක් ප්‍රධාන අභිප්‍රායක් සහ අධිෂ්ඨානයක් විය. එනම් මහාමළුවේ ප්‍රධාන පිරිසුම් වලින් දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු වූ මොහොතේ පටන් දළදා වහන්සේ වන්දනා කරගන්න මොහොතතෙක් වන්දනාවට පෝලිම්වල පැමිණෙන බැතිමතුන්ට අවුවෙන් වැස්සෙන් කිසිදු පීඩාවක් සිදු නොවන ආකාරයට පහසුකම් සැපයීමයි. ඒ සඳහා මුළු ගමන් මගම ආවරණය වන ලෙස ආවරණ වහලක් ඉදිකිරීමේ වගකීම අප ආයතනය වෙත පැවරුණු අතර ශ්‍රී දළදා මාලිගාවට ගැලපෙන අයුරින් එම කටයුත්ත සිදු කිරීමට අප විසින් කටයුතු කරන ලදී. දළදා වේදියේ ක්වීන්ස් හෝටලේ ඉදිරිපිට ප්‍රධාන වාහල්කඩ සහ පන්සල වීදියේ ප්‍රධාන පිවිසුමේ සිට ශ්‍රී දළදා මාලිගා මහාවාහල්කඩ දක්වා මහාමළුව හරහා දිගු ආවරණ වහලක් ඉදිකරමින් ශ්‍රී දළදා මාලිගා වෙනුවෙන් වන්දනාකරුවන්ට පහසුකම් සැපීමේ භාග්‍ය ඉතිහාසයේ ප්‍රථමවරට අප ආයතනයට හිමිවිය. දවස අනුරාධපුර මහාපාලී දානශාලාව සිහිගන්වන මහා දන්සලක් ගරු දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන්ගේ සංකල්පයකට අනුව දළදා වහන්සේ වන්දනා කරන බැතිමතුන් වෙනුවෙන් සංවිධානය විය. දිනකට බැතිමතුන් 30,000කට අධික ප්‍රමාණයක් වෙනුවෙන් දිවා රාත්‍රී ආහාර සැපී වූ මෙම දන්සල වෙනුවෙන් එකවර බැතිමතුන් 1500කට අසුන්ගත හැකි අති විශාල දානශාලාවක් දළදා මාලිගා පරිශ්‍රය තුළ රජවීදියේ අඩක් ආවරණය වන අයුරින් ඉදිකිරීමද අප ආයතනය විසින් සිදු කරන්නට යෙදුණේ. විශ්වාස කොට අප හට බාරදුන් මෙම මහඟු වගකීම් නිසි අයුරින් නිමකර ගැනීමට උපකාර කළ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයක් නන් අයුරින් සහයදුන් සියලු දෙනාටත් විලියම්ස් හෝල්ඩිංස් පුද්ගලික සමාගමේ ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනාව මෙයින් පළ කරමි. ඔබ සැමට ශ්‍රී දළදා සමිඳු පිහිටයි.